මේ බිම්මල් හොඳට හොද ගන්න ඕනේ. මඩ ටික යනකම් මේ වගේ වැලි තියෙනවා. අර ගස්වල හැදෙන බිම්මල් ඔන්න මම යාළුවනේ බිම්මල් ටික නම් හොදගෙන ඉවරයි. බිම්මල් දෙකක් තුනක් තිබ්බත් ඇති මේ වැඩේට. තියෙන අපි හොදගත්ත බිම්මල් ටික ලස්සනයි නේද යාළුවනේ මේ බිම්මල්. අපිට දැන් මේ වැඩේට අවශ්‍ය කරනවා බිත්තරයක්, කහ කුඩු ටිකක්, පාන් පිටි ටිකක්. ඔන්න යාළුවනේ මේ තියෙන අපි කලින් හදාගත්ත මිශ්‍රණ. දැන් ඉතින් අපිට මේ බිම්මල් ටික මේ භාජනයට දාලා හොඳට මේවා තවරන්න දෙන්න. බිම්මල් උයලා කන්න කැමති නැති අය මේ විදියට හදලා කන්නකෝ බලන්න. හරිම රසයි මේ විදියට. දැන් අපේ මිශ්‍රණේ මේ බිම්මල් කෑලි ටික හොඳට දැවටිලා තියෙනවා. අපි දැන් මේ බිත්තරේ කඩා ගමු. අපි දැන් මේ බිත්තරේ හොඳට කවලම් කරගමු. ඔන්න දැන් අපිට ඕනේ වුණා පාන් පිටි. හැඳි දෙකක් විතර දාගත්තම ඇති. අපි දැන් මේ මිශ්‍රණය හොඳින් කවලම් කරගමු. අපි දැන් මේ මිශ්‍රණයට කහ කුඩු පොඩ්ඩකුත් දාමු. හොඳට කවලම් කරගමු. ලුණු කුඩු පොඩ්ඩකුත් දාමු. නැවත ආයෙත් කවලම් කරගනිමු. දැන් හරි. අපිට දැන් මේ බිම්මල් ටික චූටි චූටි කෑලි වලට ඉරා ගන්නයි තියෙන්නේ. ඔන්න යාළුවනේ බිම්මල් ටික චූටි චූටි කෑලි වලට ඉරා ගත්තා. අපි දැන් මේ භාජනයට පොල් තෙල් ටිකක් දාගමු. ඔන්න දැන් අපි භාජනයේ ලිපේ තියාගත්තා. රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. මේක නම් තාම මදි බැදිලා. ඔන්න ළමයි අපි බිම්මල් ටික බැදගෙන ඉවරයි. එකක් කාලා බලමු රසයිද කියලා. සුපිරි.